අදත් ඔයාලා සාදුවෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්නේ ඔයාලටම කියලා ඔයාලට කැමති විදිහකට කොහොමද ගේම් එකක් ඩෙවලොප් කරගන්නේ කියලා. එහෙනම් යමු අපි අද වීඩියෝ එකට. ඉතින් මේ ගේම් එකක් හදාගන්න අපිට ඇප් එකක් ඕන වෙනවා. ඒ හින්දා මම Play Store එක ඕපන් කරගන්නවා. Play Store එකේ සර්ච් කරන්න Struck Game Create කියලා. මම මෙන්න මේ දේ Struck Game Create කියලා ඇප් එක සර්ච් කරගන්නවා. ඉතින් මේ Struck Game Create කියන ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාට Struck Game Create ඉතින් ඔයාලට Struck Game app එක ඕපන් කරගත්තට පස්සේ පළවෙනිම මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ play කියන්නේ මේ app එක use කරන කට්ටිය හදපු game වගේක්. ඉතින් මේ වගේ game ඔයාලටත් හදන්න පුළුවන්. මේ create කියන ඉඩියට පස්සේ create කියන එකේ යටතේ ඔයාලට create කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට වටපිටාවත් එක්ක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ temple කියන එකට ගියාට පස්සේ මේකෙන්ම දීලා තියෙන ටෙම්පල් බ්‍රැක්ග්‍රවන්් වගේ දේවල් ඔයාට උදාහරණයක් විදියට රේසයක් හදන්න ඕන. ඉතින් රේස් එකට යන්න ඕනේ. ඉතින් රේස් කියන මං එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ මං තෝරගත්තේ රේස් බ්‍රැක්ග්‍රවන්් ටෙම්පල් එකක්. ඉතින් මේ රේස් ටෙම්පල් එක තමයි මේ දැන් ඕපන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මං තෝරගත්ත ටෙම්පල් එක ඇත්තනම සුපිරි එක. ඉතින් ඔයාට මේක ඔයාට ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකේ කාර් ගොඩනැගිලි වගේ දේවල් ගොඩක් මේකේ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට කැමති පාරවල්, ගෙවල්, වාහන මේ වගේ ඕන දෙයක් ඔයාට මේකෙන් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට විතර ඕන දෙයක් මෙතනින් සර්ච් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාට මේකේ යම්කිසි මට්ටමකද මං කියන්නේ හොඳම ගේම් එකක් හදන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම කිසිම කෝඩින් නැන්මක් නැතුව මේකෙන් ගේම් එකක් අපිට හදාගන්න පුළුවන් තමයි ඒක තමයි වටින්නේ. ඉතින් මේ විදිහට ඔයාලට මේකේ තියෙන ටෙම්පල්ස් වෙනස් කරගන්න පුළුවන්, ගෙවල් වෙනස් කරගන්න පුළුවන්, ගෙවල් ඇඩ් කරන්න පුළුවන්. මේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් අන්තිමේටම ඔයා ගේම් ඔහොම හදාගත්තට පස්සේ ඔයාට කැමති විදිහට මේක ඔයා හදාගන්න ඕනේ. ඉතින් ඔයාට කැමති විදිහට ගේම් එක හදාගත්තට පස්සේ මෙතන මේ කොළ පාට ප්ලේ බටන් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ ගේම් එක කෝ වගේද තියෙන්නේ කියලා ඔයා ප්ලේ කරන්න පුළුවන්. ඔයාට ඔය කැමති විදිහකට ප්ලේ කරලා බලන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට ප්ලේ කරනවා ගේම් එක. මෙන්න මේ වගේ සිම්පල් ගේම් එකක්, සිම්පල් සාමාන්‍ය ගේම් එකක් ඔයාලට මේකේ හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මේක පබ්ලිෂ් කියන එකට ගියාට පස්සේ මේක ඔයාගේ ප්‍රොෆයිල් එකට සේව් වෙනවා. ප්‍රොෆයිල් එකට සේව් වුණාට පස්සේ ඔයාලට ලින්ක් එකක් මාර්ගෙන් යාළුවන්ට සෙල්ලම් කරන්න දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන මේ ඉතින් මේක ඔයාලට Play Store එකට උනත් ඔයා හදාගත්ත හොඳට හදපු ගේම් එකක් ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට ගෙවීමක් කරන්න සිදු වෙනවා. ඉතින් මෙයාලගේ මේ ඇප් එකේම ප්‍රීමියම් කියලා එකක් තියෙනවා. මේ ප්‍රීමියම් කියන එකේ ඔයා ගේම් එකක් හදලා ප්‍රීමියම් කියන එකට දාලා ඔයාලට පුළුවන් Play Store එකට උනත් මේ ගේම් එකක් ඔයාලට අප්ලෝඩ් කරන්න.
ඉතින් අද අපි මේ වීඩියෝ තුලින් කතා කරේ වාඩින් කියලා කොහොමද පිස්සුන් කෝඩින් දෙන්න නැතුව ගේම් එක ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් අද වීඩියෝ කොහොමද වීඩියෝ ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.